හරි මේ අද අපි ඉවින් බූස්ට් එක බලමු මේ අද 19 වෙනිදා අද මම ඔයාලා ගෲප් එකේ ඉවින් බූස්ට් ගෲප් එකට පුතේ ගාන දැම්මා. ඒතර අපේ අද ගාන පියල්ගේ ගානනේ. පියල් විසින් රුපියල් 80000ක මුදලක් රුපියල් 24ක වාර්ෂික පොලියකට. හරි. රුපියල් 80000ක් 124ක වාර්ෂික පොලියක්. හරි. වාර්ෂික පොලියක්. යටතේ එක්තරා මූල්‍ය ආයතනයකින් ණයකට ගන්නවා. ණය ගන්නනේ බැංකුවෙන් කියලා හිතන්නකො. එම ආයතනය විසින් මාසිකව පොලිය ගණනය කරන්න. උන් අපිට වාර්ෂිකව දීලා තියෙනවා. හැබැයි පොලිය ගන්නෙ කොහොමද මාසිකව? හරි. පොලිය ගණනය කරන්න යාලා මාසිකව. වාර්ෂික අනුපාතය දුන්නා මාසිකව තමයි පොලිය ගණනය කරන්නේ. හරි. එම ආයතනය විසින් මාසිකව පොලිය ගණනය කරන්නේ නම් මාසික පොලි අනුපාතිකය කොපමණද? පුතේ වාර්ෂිකව 124යිනේ. අවුරුද්දට 124යි. අවුරුද්දට මාස 12යි. හරි. එහෙනම් මාසික පොලි ප්‍රතිශතය 102යි. ඒතර පළවෙනි ගානට උත්තරේ 102යි. 2 ප්‍රොමිලකන් 2 ණය මුදල සඳහා මාසෙකට ගෙවන්න ඕනි පොලිය. හරි. මාසෙකට ගන්න 102යි. 100ට 2යි ගන්නේ. අපි බලන්න ඕනි 80000ට කීයද කියලා. 100ට 2ක් කියන්නේ 80000ට කීයද කියලා බැලුවා නම් හරි. 100ට 2යි. අපි කොහොමද බලන්නේ? අපේ ණය මුදල තියෙනවා රුපියල් 80000යි 100ට 2යි ගුණ කරනවා 100ට 2කින් අපි දන්නවා ගුණ කරද්දි මෙන්න මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපලා දැම්ම හැකි 800 ඒවා දෙකක් ඉතුරු වෙන්නේ. ඒ කියන්නේ රුපියල් 1600ක් මාසෙකට පොලිය විදිහට ගෙවන්න ඕනි. මාසෙකට ගෙවන්න ඕනි 1600ක්. 80000ට 100ට දෙකක් බලපුවම තමයි 1600 එන්නේ. හරි. ප්‍රෝමිලක්කම් 3 මාස 10කට පසුව ණය මුදල හා පොලිය ආපසු ගෙවන්න පියල් අපේක්ෂා කරනවා. පියල් හිතනවා මාස 10කින් පස්සේ එයාගේ ණය මුදලයි පොලියයි දෙකම ගෙවලා දාන්න. අපි හොයාගත්ත පියල් මාසෙකට ගෙවන්න ඕනි පොලිය 1600යි කියලා. හරි. ප්‍රෝමිලක්කම් 3 අපි බලමු. ගෙවිය යුතු මුළු පොලිය මාසෙකට 1600යිනේ. මෙයා ණය මුදල ගෙවන්නේ මාස 10කි. ඒ කියන්නේ මාසෙකට 1600යි. එයා මාස 10කින් ගෙවන හින්දා 10න් ගුණ කරා. එහෙනම් එයා රුපියල් 16000ක් නේ. රුපියල් 16000ක පොලියක් ගෙවන්න ඕනේ. ප්‍රෝමිලක්කම් 4න් අහනවා ණය මුදලෙන් නිදහස් වීමට ආපහු ගෙවන්න ඕනි මුළු මුදල. දැන් ණයක් 80000ක් ගත්තනේ. ණයෙන් නිදහස් වෙන්න නම් ණය මුදලක් ගෙවන්න ඕනි පොලියක් ගෙවන්න ඕනි. එතකොට එයා නිදහස් වෙන්න ගෙවන්න ඕනි ප්‍රෝමිලක්කම් 4ට රුපියල් 80000ක ණය මුදල කොහොමද ගෙවන්න ඕනි? සහ මෙන්න මේ උඩන් ආපු 16000ක පොලිය ණයෙන් නිදහස් වෙන්න ගෙවන්න ඕනේ. එතකොට ඔක්කොම එයා ගෙවන්න ඕනේ රුපියල් 96000ක්. ඔක්කොම ගෙවන්න ඕනි 96000ක්. 80000ක ණය මුදලයි නේ 16000ක පොලියයි. ඔක්කොම ණයෙන් නිදහස් වෙන්න ගෙවන්න ඕනේ රුපියල් 96000ක්. හරි. අද ලේසි ගානක් තියෙන ඉක්මනට හදලා ඉවර කර හැකි. අන්තිම ගාන යන්නේ ඉහත ණය මුදල හා පොලිය සමාන මාසික වාරයක 10කි. ඉහත ණය මුදල සහ පොලිය. ඒ කියන්නේ මේ 96000 සමාන වාරික 10කි. ඒ කියන්නේ මාසෙකට සමාන වාරික 10කින් ගෙවනවා. ඒ කියන්නේ මාසෙකට ගෙවන්න ඕනි ගානනේ අහන්නේ. ඒ කියන්නේ පුතේ 96000 මාස 10කින් ගෙවනවා කියන්නේ එක මාසෙකට කීයක්ද ගෙවන්නේ? 96000 බෙදන්න 10යි. හරි. 96000 බෙදන්න 10යි. හරි. ඔක්කොම ණය මුදල 96000යි. මාස 10කින් යා ණය මුදල ගෙවන්නේ බිංදුවට බිංදුවක් කැපෙනවා. එක මාසයකට ගෙවන්න ඕන රුපියල් 9600ක්. හරි. මේක තමයි රෝමිලක්කම් පහට උත්තරේ. හරි. එහෙනම් අද ගාන ඉවරයි. ඉතාමත් ඉක්මනින් හදලා ඉවර කරා. දැන් ඔයාලා මේ ගාන හදන් එන්න ඕනේ. බදාදා එද්දි මම බලනවා. හරි. එහෙනම් ඔක්කොටම සුබ දවසක්.
මේ ගාන හැදිලා තියෙන්න ඕනේ ඈ.